ඔයාලා මේ ඉන්නේ මාලදිවයිනේ සුන්දර දූපතක් වන මාෆුෂි අයිලන්ඩ් එකේ. මාෆුෂි අයිලන්ඩ් එකේ අපේ පළවෙනි දවසේ නවාතැන් පොළවන සන්රයිස් බීච් හොටෙල් එක තමයි මේ ඔයාලා දකින්නේ. අපි දවස් දෙකක් මේ සන්රයිස් බීච් හොටෙල් එකේ හිටියා. අපි අද මේ මාෆුෂි අයිලන්ඩ් එකට සමු දීලා යනවා මේ මාලදිවයිනේ ප්‍රධාන දූපත වන හුළුමාලේ වලට. අපි මේ සූදානම් වෙන්නේ ඔයාලා මේ රූම් ටුවර් එකක් එක්කගෙන යන්න. අපි මේ ඇත්තටම ඉන්නේ මදුවගේ නංගිගේ රූම් එකේ. මේක තියෙන්නේ 4 වෙනි තට්ටුවේ. මෙතන හරි ලස්සන view එකක් තියෙනවා. අපේ රූම් එක තියෙන්නේ 2 වෙනි තට්ටුවේ. අපි ඒකට ගිහිල්ලා බලමු මෙහි රූම්ස් මොන වගේද කියලා. මම කසුන් Planet 361 ස්ටෝරීස් channel එකේ ඔයාලා මේ දකින්නේ මාලදිවයිනේ දකින්නේ දෙවෙනි වීඩියෝ එක. අපි අද මේ මාෆුෂි අයිලන්ඩ් එකට සමු දීලා මෙතනින් යනවා හුළුමාලේ වලට. මේ ගමන තමයි ඔයාලා මේ දකින්න සූදානම් වෙන්නේ. මේක තමයි අපි සන්රයිස් බීච් හොටෙල් එකේ අපේ කාමරේ. මොකද කියන්න බෑනේ පොඩ්ඩක් කාමරේ වෙන්නන්න අපිට. මොනවද තියෙන්නේ කියලා. කාමරේට එනකොටම ඇත්තට මේක පුංචි කාමරයක්. හැබැයි ඒකේ ඕනම බේසික් දේවල් ටික තියෙනවා. ඉතින් හරි ස්වීට් පොඩි උනාට. ඇතුලෙන් එනකොට ඉස්සෙල්ලම වොෂ්රූම් එක තමයි තියෙන්නේ. දැනම ඒ පොඩි වොෂ්රූම් එකක් වුණාට මේ ඒකේ ඔක්කොම තියෙනවා. ඊට ඕන කෙන සින්ක් එක, එතකොට කොමඩ් එක, නාන ෂවර් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ මේ හෙයා ඩ්‍රයර් එකක් එහෙම ටිකක් තියෙනවා. ඊට පස්සේ ටීවී එක තියෙනවා. ඒ ටික බඩු ඉතින් තියාගන්න ඇති තරම් ඉඩ තියෙනවා. ඊට පස්සේ වෝඩ්‍රෝබ් එක තියෙනවා මෙතන. ඒකෙත් ඉඩයි. ඒකේ මේ සේෆ්ටි ලොක් එක තියෙනවා අපිට හදිස්සියට බඩු දාලා යන්න. එතන ෆෝන් එකක් නැහැ ඇත්තට. මේක අපි ගලවලා තිබ්බේ මිනුත් එක බේරෙන්න බැරි නිසා ඒක හැම වෙලේම ඊට පස්සේ යන්න තියෙනවා. ඊට පස්සේ AC and fan දෙකම තියෙනවා. remote control fan එක. මේ නිසා ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේක නම් දැන් අපි ගත්ත රූම් එක 2 views තියෙනවා. city view and sea view කියලා කෙනෙක් balconies තියෙනවා. මේ දැන් ෂෝක්ම දැන තමයි balcony එක. දැන් මේ වෙලාවට නම් පට්ට අවුවයිනේ. අවුවයි ඒ නිසා මේක ඇත්තටම සන්රයිස් බීච් නේ. මේ පැත්තෙන් තමයි ඉර නගින්නේ. උදේටයි හවසටයි මේ උදේට මාරු මෙතරයි. ඉර නගින්නේ මේ පැත්තෙන්. මේ ඒක ඇරලා පෙන්නුවොත් වගේ මේකක් තියෙනවා ඔයාට පැද්දි උදේට මේකක් තියෙනවා. අපල රෙදි වේලන්න. මේකක් තියෙනවානේ. මෙන්න යට අපේ රූම් එකට තියෙන view එක. මේ තියෙන්නේ. අරකට හොඳට මුහුද පේනවා උඩ. අපි නංගි හිටපු රූම් එකට. මෙතෙන්ට මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මෙතන එහා පැත්තේ තියෙනවා බිකිනි බීච් එක. මෙතනින් යන්න පුළුවන්. දැන් මේ අපි ඉන්න දූපත මාෆුෂි අයිලන්ඩ් එක දිග පටු දූපතක්. එතකොට මේ ප්‍රධාන පාරවල් දෙකයි. අර පැත්තේ මෙහෙම පාරක් තියෙනවා. අර ඉන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් දිගට පාරක් තියෙනවා. ওই දෙක සම්බන්ධ කරන්න මැදින් මෙන්න මේ වගේ පාරවල් තියෙනවා. ඉතින් අර එහා පැත්තේ මුහුද පේන්නේ. ආට ඈත පේන ඇති. මේකේ බටහිර පැත්තේ මුහුද, මේ තියෙන නැගෙනහිර පැත්තේ මුහුද. මෙහෙන් ඉර නැගලා මෙහෙන් ඉර බහිනවා. ඉතින් හරිය චූටි දූපතක්. ඒ වුණාට මේක ඇතුලේ සෑහෙන සංචාරකයෝ අපිට බලා ගන්න පුළුවන්. තාම කන්ස්ට්‍රක්ෂන්ස් ගොඩක් යනවා. පේනවද? තාම මේක එක දේවල් හදනවා මේකේ. හැමතැනම තියෙන වැලි පාරවල්, තාර පාරවල් කිසිම දෙයක් නැහැ. මේ දූපතම බීච් එකක් වගේ තමයි සරලවම කිව්වොත්. ලොකු බීච් එකක් වගේ. රයිට්. ඔක තමයි අපි මෙහි ගත්ත හොටෙල් එක, රූම් එක. මෙතන අපිට උදේ කෑම දෙනවා. පහල මෙතනින් කෑම කන්නත් පුළුවන්. දවල් රැට මෙතනින් වලට බුක් කරන්න පුළුවන් යන ගමන් වලට. අපිට තියෙන ඩ්‍රින්ක්ස් බාර් එකක්. මේ හැමදේම හරි පොඩි ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ මදු. හොඳයි නේ රූම් එක. හරි අපි අද කොහෙද යන්නේ ඊට පස්සේ?
මෙතනින් අපි යනවා වෙන හොටෙල් එකකට. අපි ඒකත් ගිහිල්ලා එතන ඔයාලට පෙන්නන්නම් මොන වගේද කියලා. මේකට අපිට කීයක් ගියාද? $400ක් විතර ගියානේ. $400ක් ගාණක් ගියා. ඔව් rooms දෙකට, nights දෙකට. nights දෙකට rooms එකට $400 ගාණක් විතර ගියා with breakfast. right. එහෙනම් අපි යන් පහලට සහ ඊළඟට අපි යනවා වෙනම හොටෙල් එකකට. පුළු මාලේ වල. අපි ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපිට මේ හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එකක් දෙනවා. බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් තමයි බුක් කරේ. අපිට තියෙනවා සෑන්ඩ්විචස්, සොසේජස්. මෙතන තියෙනවා ස්ක්‍රැම්බල් එග්ස්, එග් නූඩල්ස්, දාල් හරි, මෙන්න පැස්ටා තියෙනවා චූටි ආසම කෑම. මේ කුල්හි මාස් කියන්නේ මාළු වලින් හදන කෑමක්. මොකක්ද කියලා මටත් හරියටම අදහසක් නැහැ. කොහොමද නිකන් මාළු කරියක් වගේ කියලා හිතන්නේ. බේක් පොටැටෝ ඊයේ තිබුණා බේක්ඩ් පම්කින්ස්. ඒක මාළු රහයි. මාළු ගතිය එක. අද ඒක බේක් පොටැටෝස් වලට මාළු වෙලා. මේ ටික එහෙම තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෂූනි. අසරලම කිව්වොත් සම්බෝලයක්. රොටි තියෙනවා. මෙන්න මේක තමයි රහම. මෙන්න මේ පොල් රොටි එක. මේක මාන රහයි. ඔය ටික තමයි කැමරට තියෙන්නේ. ඊට පස්සේ ඩ්‍රින්ක්ස් ජාති 3ක් තියෙනවා මෙතන. ඔරෙන්ජ් ජූස්, ගුවාවා ජූස්, ඊයේ තිබුණ බ්ලැක් කරන්ට්, වතුර. ටී කොෆි තියෙනවා. හදා ගන්න පුළුවන් මේ සෙක්ෂන් එක. ඊට පස්සේ මෙතන තියෙන අපිට පාන් ටෝස් කරගන්න පුළුවන්. ප්‍රොෆිටරෝල්ස් වගේ දේවල් තියෙනවා. මොකක්ද දන්නේ? පෑන් කේක් තියෙනවා. ඊයේ වොෆල්ස් තිබුණා. මෙතන තියෙනවා යදාර බටර් අනම්මන්ට කිරි. සෑහෙන හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක්. මේ අනිත් හොටෙල්ස් වලට සාපේක්ෂව මේ වගේ බජට් තැනක තියෙන්න පුළුවන් හොඳම බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි අපිට තියෙන්නේ. හරි එහෙනම් අපි හදන්න දැන් උදේට කාලා අපේ අද දවස ආරම්භ කරන්න. Madam, this is your breakfast and the vattagatta. සෝනියා ෂොප් එකකට පින්න මෙයාලට මොනවද ගන්න ඕන කියලා. මොනවද ගත්තේ? Souvenirs like magnets. මේ මොනවද? මේවා magnets. ඔයාගේ අර මොනවද නේ? කීයද මේක මොනවද? $2. එකක්. තව මොනවද ගත්තේ? ඒ ෆ්‍රිජ් magnet නේ magnet නේ. All the magnets. And these are 2 key tags. $2. This is also 2, no? I think අපේ ඩිස්කවුන්ට් එකකුත් හම්බ වුණා. Beautiful. Magnets. ඔක්කොම magnets නේ? Yeah. Okay. Okay, thank you. මෙතන හොඳ කලෙක්ෂන් නැති නේද? මොකක්ද මන්ද මෙතන? ෂොප් එකේ නම අහන්න ඕනේ. මේ මොකක්ද ෂොප් එකේ නම? මෙතන හොඳ කලෙක්ෂන් නැත්නම් මෙතන හොඳ ඩිස්කවුන්ට්ස් එනවා. අපිට මේ හොටෙල් එකෙන් තමයි මෙතන රෙකමන්ඩ් කරේ. හොටෙල් එක ළඟමයි තියෙන්නේ. මේ තැන දෙක මැලියට කියලා පෙන්නන්න. මෙන්න මෙතන නමක් ඇත්තට මටත් හොයාගන්න බෑ. මම පුෂ්‍යල්ලුන් එනවා නම් ඔයාලට සෝනියස් ගන්න ඉතාලම හොඳ තැනක්. සෑහෙන හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා. හොඳ ඩිස්කවුන්ට්ස් දෙනවා. අනිත් තැන් වල මීටර ගණන් වැඩි. බංගලාදේශ කෙනෙක්මයි කරන්නේ මේක. නවත් එන්න මෙතෙන්ට. ඇවිල්ලා ඔයාලට සෝනියස් තෝරා ගන්න පුළුවන්. අර යන්න ලස්සන ඒවා. හොඳ සාධාරණ මුදලකට. එනවානේ.
ඉන්න පාරිභෝගිකයෝ බඩු ඇදේද. අපි දැන් මේ සූදානම් වෙන්නේ අපි දවස් දෙකක් රැඳිලා හිටපු මාෆුෂි අයිලන්ඩ් එකට සමු දීලා මෙයාලා හදපු ආටිෆිෂල් අයිලන්ඩ් එකක්. ඒ කියන්නේ මෑන් මේඩ් අයිලන්ඩ් එකක් වන කුළු මාලේ වලට යන්න. මේ මාලදිවයින කියලා කියන්නේ 1965 අවුරුද්දේ අපිව යටත් කරගෙන හිටපු ඉංග්‍රීසීන්ගෙන්ම නිදහස ලබන දූපත් රාජ්‍යයක්. මේක අපි දන්නවා දකුණු ආසියාවට අයිති රටක්. එතකොට මම මේ සංචාරය කරන ලංකාව හැරුණාම පළවෙනි දකුණු ආසියාතික රට තමයි මේ මාලදිවයින. මේක විශේෂත්වය තමයි මේක දූපත් රාජ්‍යයක්. දූපත් 1192ක් තියෙනවා. මේ හැම දූපතක්ම වගේ කොරල් අයිලන්ඩ් එකක්. ඒ කියන්නේ කොරල් දූපත් විදියට තමයි මේවා සැලකෙන්නේ. බොහොම පොඩි දූපත් සමූහයක් තමයි මේ මාලදිවයින්ට අයිති වෙන්නේ. දූපත් 1192ක් හරියටම කියනවනම්. විශේෂත්වය තමයි මේ 1192 විසිරීලා තියෙන්නේ වර්ග කිලෝමීටර් 90000ක. දිග ගත්තොත් ඒ කියන්නේ මේකේ උතුරුම කෙළවරේ තියෙන දූපතේ ඉඳන් දකුණුම කෙළවරේ තියෙන දූපතට කිලෝමීටර් 850ක් තියෙනවා. සෑහෙන දුරයි මේ දූපත් දෙක අතර. මේකේ තියෙන අන්තිම කෙළවරේ තියෙන දූපත් දෙක අතර. يعني ලොකු දුරක තමයි මේ දූපත් ටික විහිදිලා තියෙන්නේ. ඒ නිසා තමයි ඇත්තටම අපිට ඔය ලොකු වියදමක් යන්නේ මේකේ දූපත් අතර එහා මෙහා යන්න ලොකු ගාණක් වියදම් වෙනවා. කොහොම නමුත් මේකේ එක එක දූපත් අයිති වෙලා තියෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ එක්ක රජයට එක්ක ප්‍රයිවට් ඕනර්ස්ලා ඉන්නවා. මෙහි තියෙන රිසෝර්ට්ස් එම ප්‍රයිවට් ඕනර්ස්ලාගේ එයාලා ඒ දූපතම සල්ලි වලට අරගෙන තමයි රිසෝර්ට් එක හදන්නේ. එහෙම තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේක ගැන තියෙනවා හරි ඉන්ට්‍රෙස්ටිං කතා කීපයක්ම මාලදිවයින ගැන. අපි මාෆුෂි පැත්තට යන ගමන් ඒ ගැන කතා කරමු. හරි අපූර්ව දේවල් ටිකක් තියෙනවා ඔයාලට කියන්න තියෙන. ඔන්න අපි ඉන්නේ මාෆුෂි චැටි එකේ ආයෙත්. අපි ස්පීඩ් බෝට් එකට නැංගා. දැන් මෙතනින් අපි යනවා කුළු මාලේ වලට. කුළු මාලේ වලින් තමයි අපි ඊළඟට අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න තියෙන්නේ. මේ මාෆුෂි ඉඳන් කුළු මාලේ යන ස්පීඩ් බෝට් එකත් සාමාන්‍යයෙන් විනාඩි 35ක වගේ කාලයක් යනවා. කුළු මාලේ වලට යන්න මේ දුර කිලෝමීටර් 26යි දු තියෙනවාද? කිලෝමීටර් 26යි තියෙන්නේ. පොඩි දුරක්. මේක මාර වේගයෙන් යනවා. සාමාන්‍යයෙන් අර වගේ වෙලාවක් යනවා. අපි මුලින්ම යන්නේ මාලේ සිටි එකට. ඊට පස්සේ තමයි හුළු මාලේ අපේ එයාපෝට් එකට යන්නේ. සාමාන්‍යයෙන් මේක සිකුරාදා දවසට ඔයාලට තියෙන එකම ඔප්ෂන් එක ස්පීඩ් බෝට් එක විතරයි. හැබැයි අනිත් දවස්වල පබ්ලික් ෆෙරි එකක් තියෙනවා. පබ්ලික් ෆෙරි එක උදේ 7:00 සහ හවස 3 තමයි තියෙන්නේ. ඉතින් අපේ ටයිම් එකට සෙට් වෙන්නේ මේක. මේ ස්පීඩ් බෝට් එකේ ඉඳන් තමයි අපි ස්පීඩ් බෝට් එක ගත්තේ. ඩොලර් 15ක් යනවා. මේක එක්කෙනෙකුට එක ඇඩල් කෙනෙකුට 15යි, බබෙකුට අවුරුදු දෙකකට වඩා වැඩි නම් ඩොලර්ස් 10යි. ඊට වඩා අඩු කට්ටියට ෆ්‍රී. ඉතින් ඒ වගේ ගාණක් යනවා. මම දන්නේ පබ්ලික් ෆෙරි එකේ ගාණ කොහොමද කියලා. $2. $2. බොහොම පොඩි ගාණ ඩොලර් 2යි. ඒ වුණාට මේක ඩොලර් 15යි. පොඩ්ඩක් ගණන් වැඩි. ඉතින් අපේ ටයිම් එකට සහ වෙලාවට ඒ කියන්නේ මේ යන කාලයට සෙට් වෙන්නේ මේක තමයි. අයියෙන් යනවා. අරක මේ සාමාන්‍යයෙන් දැන් අර ෆෙරි එක දූපතෙන් දූපතට ගිහිල්ලා පැය දෙකක් විතර යනවලු සම්පූර්ණ ගමනට. මේක විනාඩි 35න් යනවා. ඉතින් අපිට මේ අඟ ගිහිල්ලා තමයි බලන්න පුළුවන් හින්දා තමයි මේ කියන්නේ. හරි ඔන්න අපි එහෙනම් මාෆුෂි අයිලන්ඩ් එකට ටටා බායි කියලා. අපි යන අනිත් කාරණා මේ මාෆුෂි ගැන කියන්න තියෙන්නේ. මාෆුෂි වල ගොඩක් කට්ටිය ඉන්නේ ලංකාවේ කට්ටිය. ලංකාවේ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මැනේජ්මන්ට් ගොඩක් කරන ලංකාවේ කට්ටිය. අපි හිටපු හොටෙල් එකේ හිටියා 3 දෙනෙක් ලංකාවේ කට්ටිය. රිසෙප්ෂන් එකේ මැනේජ්මන්ට් එකේ සහ චෙෆ් හිටියා ලංකාවේ කෙනෙක්. මරු ඒද ලංකාවේ කට්ටියට ලොකු තනක් තියෙනවා මෙතන. හරි සපෝටිව්. ඉතින් හරි ලේසි. ඇවිල්ලා මේ මාෆුෂි වල ගත කරන එක. ඒනවා ස්පීඩ් බෝට් එකේ වෙගෙන අපි ගමන පටන් ගත්තා. කුළු මාලේ දිහාවට.
හුළුමාලේ ඊළඟ දවස් දෙකේ නවාතැන්පල. මේක රෙසිඩන්ස් එකක්. නේ මදු? අපාර්ට්මන්ට් එකක්. මේක මාර ලස්සන තැනක තියෙන්නේ. මාරව ලස්සන තැනක්. බීච් එකයිනේ. ලස්ලා රෙසිඩන්ස් තමයි මේකේ නම. මෙතන තියෙනවා මේ වගේ ලිවිං ඒරියා එකක්. ටීවී එකක් එක්ක පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. මෙතන ආල්ට කෑම හදා ගන්න පුළුවන්. කට්ලරිස් ගෑස් එක ඩිෂ්වොස් කරන්න ඕනේවා වොෂින් මැෂින් එක අවන් එක මයික්‍රෝවේව් එක ෆ්‍රිජ් එක මොකොත් නැති වුණාට ෆ්‍රිජ් එකක් තියෙනවා. මෙතන ටී කොෆි අනම් මනම් හදා ගන්න දේවල් තියෙනවා. මේක තමයි මේන් බෙඩ්රූම් එක. මෙයා තමයි නිවාස පරීක්ෂා කරන්නේ. හොඳයිද? ඈ? හාය වැඩ ගිල ගන්න බෑ. හා ඒක ඔෆ් කරන්න. හා. මොනවද බලන්න තියෙන්නේ? මේකටත් තියෙනවා ටීවී එකක්. මේක තමයි බෙඩ් එක. ඉතින් එළියට යන්න පුළුවන්. අපි යන් හවසලා බීච් එක පැත්තට. දැන් අවුවයි. දැන් වෙලාව 2:00 විතර ඇති. ලන්ච් ගන්න ඕන. ලන්ච් එක අරගෙන හවස් වෙලා බීච් එක පැත්තට යන්න. තව මේකේ තව රූම් එකක් තියෙනවා. එන්න මිනු. යා. මේක තමයි මේන් බාත්රූම් එක. ඒක නම් චූටිනේ. ෂවරින් ඒරියා එකක් තියෙනවා. කොමෝඩ් එකක් තියෙනවා. මෙතන තියෙනවා සින්ක් එක. මේක මේ තන්නේ කරම ස්මාර්ට් හෝම්. මේ සියලුම දේ ටච් වෝටර් නම් හැමදේම එළිය ලොක් කරන්න පුළුවන්. හැමදේම ස්මාර්ට් ලොක්. මේ ලයිට් හැමදේම මෙතන ලයිට් එක වද වරුනේ මේ දැක්කද? මේ තමයි අනිත් රූම් එක. මේකෙන් නම් පේන්නේ සිටි view එකක්. එහා පැත්තේ මුහුද. කොහොමද ලස්සනයි නේද අතර? තරම් මාරුවේ. සුපිරි. මේමයි. නම් ඔන්න ඔයාලට හොඳ තැනක් තියෙනවා මෝල්ඩිව්ස් එනවා නම් නතර වෙන්න. අපි දවස් දෙක ඉවරලා කියන්නම් කොහොමද කියලා මෙතන. අපිට මෙතෙන්ට ගියා $400ක් විතර දවස් දෙකකට. නෑ 300 ගාන. $300 ගානක් ගියා අපිට. $300 ගානක් ගියේ මෙතෙන්ට අපේ දවස් දෙකේ නවාතැනට. හරි එහෙනම් යන් අපිට කන්න යන්න තියෙනවා. කාලා අපි හෙට දවසේ යනවා මාලේ නගර සංචාරයක. අපි මේ හුළුමාලේ අපේ ලස්ලා බීච් රිසෝට් එකේ ඉඳන් යනවා කණ්ඩ දෙයක් හොයාගෙන. මේ මාලදිවයිනේ තියෙන දූපත් 1192ම එකතු කරලා තනි ගොඩබිමක් හැදුවත් ඒක තියෙන ප්‍රමාණය ඒක තියෙන ගොඩබිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 300ක්වත් නැහැ. ඒ තරම්ම පොඩි
ප්‍රමාණයක් තමයි ගොඩබිම් විදිහට මේකේ තියෙන්නේ. හැබැයි ඒ ගොඩබිම් ප්‍රමාණය ඒ දූපත් එක විහිදිලා තියෙන්නේ වර්ග කිලෝමීටර් 90000ක් ඇතුළේ. එතකොට ඒ නිසා මේක සැලකෙනවා වැඩිපුරම විහිදිලා තියෙන, විසිරීලා තියෙන රටක් විදිහට. මේ රටේ ඉන්නවා මිනිස්සු 5,15,000ක්. බොහොම අඩු ජනගහනයක් තමයි ඉන්නේ. හරිද? මේ ආසියාවේ තියෙන රටවල් වලින් අඩුම ජනගහනයක් ඉන්න රටක්. හැබැයි ගොඩබිම් ප්‍රමාණය හරි අඩු හින්දා වැඩිම ජනගහනත්වයක් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. මේ 5,15,000න් 98.7%ක්ම ඉස්ලාම් භක්තිකයෝ. මේක 100%ක් මුස්ලිම් අයගේ ජනගහනය ඉන්න ඉස්ලාම් ආගම අදහන කට්ටියගේ රටක්. වෙන ආගම් ප්‍රසිද්ධිය අදහන්නත් තහනම්. ඒක තමයි මේ නීතිය. එහෙම නීතියක් තියෙන රටක් තමයි මේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 98.7%ක්ම ඉස්ලාම් භක්තිකයෝ ඉන්නේ. හරි. ඔය වගේ අපි ෆැක්ට් එකක් ගැන කතා කරමු. මේ තියෙන ඉස්සෙල්ලා මොහරි කාලෙම මදු කියන්න කොහෙන්ද කන්නේ මොනවද කන්නේ පියා මෙතන තියෙන ඉන්දියන් සම්මා කියන රෙස්ටෝරන්ට් එකට කන්න අපි ගත්තා චීසි ගාලික් නාන් ඊට පස්සේ මටන් කරි එකක් මද මොනවද ගත්තේ? දම් චිකන් දම් බිරියානි. රාල්බ ආද රස්නි හරියට අපි කනවා මේකෙත් ඉන්නේ ලංකාවේ කට්ටියම තමයි මේකත් කරන්නේ මැනේජ්මන්ට් එක ලංකාවේ මේ ගොඩක් මං හිතන්නේ ලංකාවේ කට්ටිය ඉන්නවා මං හිතන්නේ අපි හිතනට ලංකාවේ කට්ටිය ඉන්නවා සෑහෙන අපේ රෙස්ටෝරන්ට් එකක් කරලා ලංකාවේ කට්ටිය තන ඉන්දියන් සම එනවනම් එන්න මාපුෂි වල තියෙන ෆේස් 2 එකේ මාලදිවයිනේ හුළුමාලේ අපේ නවාතැන්පල අලුත්ම නවාතැන්පලට ඉස්සරහා බීච් එකේ තමයි මම මේ ඉන්නේ මේ වෙලාවේ. මේ තියෙන්නේ අපි දැන් නතර වෙලා ඉන්න තැන. මෙන්න මේ ගෙදර තමයි අපි ඉන්නේ. ඉස්සරහා පේන දෙවනි තට්ටුවේ. ඉතින් මෙතනින් තමයි ගොඩක් සී ප්ලේන් ඇවිල්ලා මෙහෙම කරකවලා යනවා අර පැත්තට ලෑන්ඩ් කරන්න. ලෑන්ඩ් නෙවෙයි අතරට. ගොඩ බාන්න මුහුදට. ප්‍රධාන මාලේ එයාපෝට් එකේ සී ප්ලේන් පෝට් එක තියෙන්නේ මෙතන එහා පැත්තේ. මෙහෙන් තමයි මම මැප් එක බලුවම පේන්නේ මෙතනින් කරකවලා තමයි ඒ කට්ටිය එහා පැත්තට යන්නේ. ඉතින් අපි මේ මාලදිවයිනේ ගත කරන්නේ අපේ 3 වෙනි දවස. අපි දවස් 2ක් නතර වෙලා හිටියා මාපුෂි අයිලන්ඩ් එකේ. අද අපේ දවල් ආවා හුළුමාලේ වලට. ඉතින් හුළුමාලේ ඉඳන් අපි මේ ලස්සන සුන්දර ලස්ලා රිසෝට් එකට ඇවිල්ලා දවල්ට කාලා දැන් මේ හවස් වරුව පොඩ්ඩක් බීච් එකේ ගත කරන්න කියලා තමයි සූදානම් වෙන්නේ. හෙට දවසේ අපි යනවා මාලේ වලට. මාලේ නගරයේ ලස්සන සුන්දර තැන් කීපයක් බලන්න. මාලේ නගරේ මොන වගේද කියලා බලන්න අපි හෙට යනවා. අපිට එක මිසින් පාර්ට් එකක් තියෙනවා මේ ගමනේ. ඒ තමයි රිසෝට් එක. අපිට රිසෝට් එක්ස්පීරියන්ස් එකක් ගන්න බැරි වෙනවා මේ පාර. මම ඒකට හේතුව කලින් වීඩියෝ එකේදී කිව්වා. අපිට රිසෝට් එකක් බුක් කරගන්න බැරි වුණා ළඟ තියෙන. රිසෝට්ස් මාර ගන්න. අපි දෙන්නෙක් ආපු හින්දා විශේෂයෙන් මදෝගේ නංගි ආපු හින්දා අපිට කොමත් රූම්ස් දෙකක් බුක් කරන්න ඕන. ඒ හින්දා අපිට එක දවසකට රිසෝට් එකකට යන එක පාඩුයි. යනවා නම් දවස් කීපයක් නතර වෙන්න බලාගෙන යන්න ඕන. රිසෝට් එකකට යන්න තමයි ලොකුම වියදමක් යන්නේ. සී ප්ලේන් එකේ සාමාන්‍යයෙන් ඔයාලට ඩොලර් 300ක් 400ක් වගේ යනවා. එක පැත්තකට සී ප්ලේන් එකේ යන්න ඒ අදාළ රිසෝට් එකට.
ඒ හින්දා ඒක එච්චර නුවණට හුරු වැඩක් නොවන හින්දා අපි තීරණය කරා මේ පාර මේ රිසෝට් වැඩේ ෂුට් එකට අතාරින්න. හරි. එතකොට මේ මාලේ ගැන මාලේ සහ මාලේ දිවයින ගැන හරි අපූර්ව කතා ටිකක් මම කලින් කිව්වා වලට මතක ඇති. ඒ තමයි මේක අයිලන්ඩ් කන්ට්‍රි එකක්. අයිලන්ඩ් 1192කින් යුක්ත වුණු දූපත් රාජ්‍යයක් මේ පැත්තට. කියන්නේ උත්තරේ ඉඳන් නැගෙනහිරට දූපත් අතර දුර කිලෝමීටර් 850ක්. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් මාලදිවයින්ට වඩා තියෙන ඒ දුරට වඩා වැඩි මේකේ තියෙන දූපත් අතර දුර. උතුරුම දූපතේ ඉඳන් දකුණුම දූපතේ තියෙන දුර කිලෝමීටර් 850ක්. එතකොට මේ රටේ වැඩිපුරම ජීවත් වෙන මුස්ලිම් ජනගහනය. ඒ කියන්නේ ඉස්ලාම් භක්තිකයෝ. ඒකත් මම ඔයාලට කලින් කිව්වා. මේකේ තියෙන භූවිද්‍යාත්මක වැදගත්කම් අතින් මරු අපූර්ව කතා ටිකක් තියෙනවා. මේක තමයි ලෝකේ තියෙන මුහුදු මට්ටමේ ඉඳන් උස අඩුම රට. රටේ උසම තැන ගත්තොත් රටේ උසම තැන තියෙන්නේ මීටර් 2.4යි. ඒ කියන්නේ ස්වභාවිකව පිහිටි රටේ උසම තැන. මිනිසා විසින් නිර්මාණය කරපුවා තියෙනවා. ඒක වෙනම කතාවක්. මේ ස්වභාවික රට ගත්තාම උසම තැන තියෙන්නේ මීටර් 2.4යි. ඒ කියන්නේ අඩි 7.9යි. තමයි උසම තැන. ඒ හින්දා මේ රටේ කිසිම කන්දක් නැහැ. කිසිම කන්දක් නැති රටක් තමයි මාලදිව වෙන. ඒ වගේම තමයි කිසිම ගඟකුත් නැහැ. ගඟක් හැදෙන්න තරම් ඉඩක් නැහැ මේකේ. බොහොම පොඩි දිවයින් කීපයක් තමයි මේ මාලේවල මාලදිවයිනේ තියෙන්නේ. ඒතර අපි මේ ඉන්න හුළු මාලේත් මිනිසා විසින් නිර්මාණය කරපු ආටිෆිෂල් අයිලන්ඩ් එකක්. ස්වභාවික එකක් නෙවෙයි. ඊළඟට මේක තව ලස්සන කතා ටිකක් තියෙනවා. මේ රට තමයි ලෝක ඉස්සෙල්ලාම වතුර යට කැබිනට් එකක් පවත්වපු රට. කැබිනට් මීටින් එකක් වතුර යට පවත්වපු රට. 2007 හෝ 2009 මට හරියටම අවුරුද්ද මතක නැහැ. ඊට පස්සේ මේ රටේ කිසිම මත්පැන් පාවිච්චි කරන්න බෑ රට ඇතුලේ. රිසෝර්ස් වල ඇරෙන්න. රිසෝර්ස් වල විදේශිකයන්ට හැරෙන්න වෙන කාටවත් මේක මත්පැන් පාවිච්චි කරන්න බෑ. මත්පැන් ගේන්න බෑ. එළිය විකුණන්න බෑ. ඔය වගේ ටිකක් restrictions වැඩි රටක්. මොකද මේක ඉස්ලාම් භක්තිකයෝ වැඩි නිසා. එතකොට රටට උරුම සම්බන්ධ කිසිම දෙයක් ගේන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. මේ ආගමික පාලනයක් යටතේ තියෙන රටක් වෙන බාහිර වෙන කිසිම ආගමක් මේ රට ඇතුලේ අදහන්න බෑ. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ රටේ සංස්කෘතිය රටේ ඇදලා තියෙන මේ විදිහට. ඉතින් අපි ඒකට ගරු කරන්න දැනගන්න ඕන. ඔය වගේ අමුතු කතා ටිකක් මේ මාලදිවයිනේ ඇතුලේ තියෙනවා. අනිත් කාරණාව තමයි මේ රටේ භාෂාව. මෙහි කතා කරන්නේ දිවේහි කියලා භාෂාවක්. මම දන්නේ නැහැ මම ප්‍රොනවුන්ස් කරා හරියද කියලා. දිවේහි කියන භාෂාවක් තමයි මෙහි පාවිච්චි කරන්නේ. මේ භාෂාව සිංහල වලට ගොඩාක් සමානයි. සෑහෙන වචන ගොඩක් සිංහලෙන් පාවිච්චි වෙනවා. සිංහල වචන වලට සමාන වචන පාවිච්චි වෙනවා. ඒ හින්දා තමයි මෙහි කතා කරන මෙහි දිවේහි කතා කරන ගොඩක් කට්ටියට පුළුවන් වෙලා තියෙන්නේ සිංහලත්. ඒකට එක හේතුවක් වෙන්නේ නැති. ඒ වගේම තමයි කියනවා මේ මාලදිවයින තව බොහොම ටික කාලයකින් මුහුදෙන් වැහැලියයි කියලා. හේතුව ඔයාලා දන්නවා ගෝලීය උෂ්ණත්වය ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ හින්දා මුහුදේ ජල මට්ටම ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ නිසා මේක තව ටික කාලයකින්ම මුහුදෙන් යට වෙලා යන රටක් බවට පත් වෙයි කියලා තමයි අනාවැක පළ කරන්නේ. ඒක අපේ ජීවිත කාලය ඇතුළත දකින්න ලැබෙන එකක් නැහැ. නමුත් යම්කිසි කාලයකදී මාලදිවයින කියලා රටක් ලෝකෙට නැති වෙනවා. ඉතින් එහෙම තමයිනේ රටවල් හැදෙනවා නැති වෙනවා. තමයි ස්වභාවය. ස්වභාවයට කියන්නේ ස්වභාව ධර්මයට පිටින් යන්න ටිකක් අමාරුයි මිනිස්සුන්ට. හරි. ඔක තමයි මාලදිවයිනේ කතාව. අපි අද මේ සුන්දරත්වය මේ මුහුදු වෙරළේ සුන්දරත්වය විඳලා හෙට යනවා මාලේ මෙයාලගේ ප්‍රධාන ටවුන් එකට ප්‍රධාන නගරයට මෙයාලගේ අග නගරයට මාලේ මොන වගේද කියලා බලන්න. යන්න